මම කියකේ හිටියේ අපිට දැන් එකම ෆයිල් එකේ ඔක්කොම දේවල් ටික දාලා තිබ්බොත් අපිට ඒක මැනේජ් කරන්න හරිම අමාරු වෙනවා. එතකොට ඒ වෙනුවට අපිට කරන්න පුළුවන් දේ තමයි මේ කෝඩ් එක තැන් තැන් වලට බෙදන එක. කෝඩ් එක අපි කෑලි කෑලි වලට වෙන් කරලා දාන්න. මේ වෙන් කරන තමයි අපි මුලින්ම මේ header files කියන එක යූස් කරන්නේ. header file එකේ header file එක කියන්නේ එක වෙනම කෑල්ල. අපි මේ අපිට පුළුවන් එතකොට මේ කෑලි කෑලි එක එක දාගෙන දාන්න. අපි පොඩි එක්සැම්පල් එකක් බලමු. හරි. උදාහරණයක් විදියට අපි හදමු පොඩි simple function එකක්. හරි. අපි මේක හදාගෙන අපි compile කරගෙන හරි. දැන් මේක hello world අපි මේක function එකක් විතර අපි හදාගමු. මම real example එක මෙතන use කරනවා. අපි print header. හරි. sorry. දැන් මේක ඔයාට ඔයා හදන මොකද ඕනෙන්නත් පුළුවන්. හරි. මම මේ උදාහරණයක් පෙන්නනවා. හරි. මෙතන ඔයාලට පේනවාද? දැන් මෙතන මේ header එකක් මේ වෙලා තියෙනවා. මේක දැන් මේක මේ වගේක් කරන්න command නේ. එතකොට දැන් අපිට මොකක් හරි හිතන්නකො දැන් මෙතන අපි ගහනවා හරි. ඊට හරි ඔන්න ඔයා ගැහුවොත් දැන් අපිට නැත්තම් මේ සයිලන්සර් එක ගගා ඉන්න වෙනවනේ මෙන්න මේ header එක print කරන එක. ඊට පස්සේ මම දැන් මේ මේකම දැන් මම තව ෆයිල් එකක් හදාගන්න. අපි හිතමු test.c කියලා. හරි. දැන් මම මේ ෆයිල් එකම මේකට කොපි කරන් එන්න ඕනේ මේ print header කියන එක use කරන්න ඕන. හරි. ඒ කියන්නේ මේ වෙන එක. හරිද? වෙන function එකක් විදියට. වෙන program එකක්. අපිට ඒ නැතුව අපිට පුළුවන් කරන්න මෙන්න මෙහෙම දෙයක්. හරි. අපි හදනවා print functions.c කියලා එකක්. හරි. මුලින් c අපි මුලින් c එක හදාගමු. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ print function එක ගිහිල්ලා මෙන්න මෙතන paste කරනවා. මේක paste කරද්දී මේකට ඕනේ library එකත් අපි අරන් යන්න ඕනේ. මොකද නැත්තම් මේ file එක incomplete නිසා. ඊට පස්සේ දැන් කොහොමද මේ දැන් මේකේ ඔයාලා වෙනද මේකේ තියෙන stdio.h කියලා. එතකොට මේ hk.h කියන එක තමයි header file එක කියන්නේ. මොකද්ද මේ header file එකයි c file එක අතර තියෙන වෙනස? header file එකේ කොයිම වෙලාවකවත් නැහැ execute වෙන code එක. හරි. header file එකේ තියෙන්නේ මේ code එක run වෙන්න ඒ කියන්නේ code එකේ තියෙන functions වල definitions ටික විතරයි. හරිද? අය කියනවා header file එකේ කිසිම executable code එකක් නැහැ. ඒකේ තියෙන්නේ function definitions ටික විතරයි. අපිට header file එකට දාන්න පුළුවන් තව types, data types, data structures, ඊට පස්සේ enums, ඔය වගේ ඊට පස්සේ constant ඕවා දාන්න පුළුවන්. අපි අර function එක execute කරන function එකක් දාන්න ඕන නම් අපිට ඒකට C file එකකුත් ඕන. ඉතින් අපි හදා ගන්නවා මේකේ තව ෆයිල් එක print functions.h කියලා. හරි. මේකේ මේ නම same. ඊට පස්සේ මම මේ ගහනවා if endef
define print functions. මම මේ මොකද්ද මේ if and def කියන කියන්න ටිකකින් end if ඊට පස්සේ function definition එක කොහොමද ගන්න? function definition එක ගන්න void. දැන් මේ function එකේ definition එක කියලා කියන්නේ මේ function එකේ code එක නැතුව අනිත් ටික. හරි? ඒකෝට void print header char str. හරි? එතකොට දැන් මට පුළුවන් මෙන්න මේ C එකට ගිහිල්ලා මෙන්න මෙහෙම කරන්න include print functions.h කියලා දාලා හරි sorry print functions.h කියලා දාලා note කරන්න මේ print functions කියන එක අපි හදපු එකක් නිසා අපි ඒක include කරන්න ඕනේ double quotation ඇතුලේ හරිද ඒකේ අපිට library එකකින් එන ඒවා ටික තමයි අපි මේ අසමානතා ලකුණු ඇතුලේ මේව කරන්නේ. දැන් අපි බලමු අපිට මේ ෆයිල් එකේ තියෙන ෆන්ක්ෂන් එක මේකෙන් නම් කෝල් කරන්න පුළුවන්ද කියලා. හරි. මම පොඩි මෙතනදී මේ ඕනකම මිස්ටේක් එකක් කරනවා. හරි. බලමු මොකද වෙන්නේ කියලා. දැන් මම C මේක කම්පයිල් කරද්දි මට එරර් එකක් එනවා. එන එරර් එක තමයි print header ඒක නෑලු මේ සිම්බල් එකක් විදියට මේ මගේ CPU ආකිටෙක්චර් එකට දාලා. ඒකට හේතුව තමයි අපි කම්පයිල් කරන්න කියන්නේ මේ start.c ෆයිල් එක. හැබැයි print header එක තියෙන්නේ print functions.c එකේ. එතකොට අපි මේ දෙකම එකපාර කම්පයිල් කරන්න ඕනේ. හරිද? ඒකට අපි ලෝලන් start.c දීලා ඊට පස්සේ print functions.c කියලා මෙහෙම ෆයිල් නේම්ස් එකම දෙන්න. හරි. එතකොට මේ දෙකම කම්පයිල් වෙනවා. කම්පයිල් වෙලා අපිට එක output එකක් එනවා. දැන් අපි output එක run කරලා බලමු. හරි වෙනවාදී අපි මේකේ තියෙන මේ ෆයිල් එකේ තියෙන ෆන්ක්ෂන් එක වෙන ෆයිල් එකකින් ඇක්සස් කරලා තියෙනවා. මේකේ තියෙන වාසිය තමයි ඔයාට එකපාරයි මේ print header කියන ෆන්ක්ෂන් එක උඩ ලියන්න ඕනේ. ඔයාට ඕනේ ෆයිල් එක ගිහිල්ලා මේක ඇක්සස් කරන්න පුළුවන්. හරි. දැන් බලමු මොකද්ද මේ if and def සහ define කියන්නේ. හරි. දැන් අපි මේක එකපාරක් දෙපාරක් නෙවෙයි මෙහෙම ඉන්ක්ලූඩ් කරන්නේ. දැන් ඔයාගේ ෆන්ක්ෂන් මේ ෆයිල් 10ක් තියෙනවා නම් ඔයා මේ ෆයිල් 10ටම මේක මේ ඉන්ක්ලූඩ් කරන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඔයා ෆයිල් 10ටම දාද්දි ඒ 10 පාරම මේක ඉන්ක්ලූඩ් වුණොත් ඔයාගේ මේකට වෙන්නේ හරිද මේ print header එක 10 පාරක් ඩිෆයින් වෙනවා. හරිද? එතකොට මේ 10 පාරම ඩිෆයින් වෙන එක නවත්තන්න තමයි මේ දාන්නේ if and def කියලා. මේකේ තේරුම තමයි if not defined කියන්නේ. if not defined print function define print function. හරිද? ඕක තමයි මේ තියෙන එක. දැන් මේක මේ process එක වෙන්නේ මේ if and def එක සහ define එක මේ handle කරන්නේ pre processor stage එකේදී. හරිද? pre processor එකකින් බලනවා මෙයා 10 පාරක් include කරලා තියෙනවා. include කරලා තිබ්බට මෙයා කියලා තියෙනවා 10 පාරම include කරන් එකපාරයි define කරන්න ඕනේ කියලා. එතකොට මෙයා එකපාරයි define කරන pre processor එකෙන් compile වෙන කලින් code එක. හරි මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා කිව්වේ. එතකොට මේ ක්‍රමයෙන් පුළුවන් ඔයාට මේ වගේ හදන්න. අපි දැන් යමු. තව දැන් මෙතන ඉඳන් මම දැන් මේක පොඩ්ඩක් වෙනස් කරගන්නවා. අපි මේක දැන් මම මේක හදනවා players.ca කියලා. මම හිතනවා players.txt. හරි. දැන් මේක මෙතනත් වෙනස් කරන්න. මේ ෆන්ක්ෂන් එකත් අයින් කරනවා මේ ෆන්ක්ෂන් එකත් අයින් කරනවා. මට කියන්න තව අමතක විදිහක් තමයි ඔයගොල්ලෝ මේ හොඳ නෝට් එක මම මේක වෙනස් කරලාත් මේක තියලා පෙන්නන්න. හරි. දැන් මේක හොඳට අහන්න. දැන් මම කරනවා දැන් මෙතන කරලා තියෙන්නේ මේ string literal එකකට pointer එකක් තමයි මේ accept කරනවා කියලා තියෙන්නේ මේ print header function එක. මම දැන් මේ print header function එක වෙනස් කරනවා. int තමයි දැන් මෙයා මේ int x කියලා තමයි මේක කරන්නේ. එයා ඊට පස්සේ int x එක තමයි මේකේ print කරන්නේ. හැබැයි මෙතන මම කියලා තියෙන්නේ function definition එකේ මම කියලා තියෙන්නේ string එකක් කියලා. හරි.
මේක කියලා තියෙන්නේ int එකක් කියලා. mismatch එකක් තියෙනවා නේද? ඒ කියන්නේ definition එකේ තියෙන එකක් printer එකේ තියෙන එකක්. ඒ කියන්නේ ඇත්ත C code එකේ තියෙන එකක්. අපි බලමු error එකක් එයිද කියලා. sorry. මේක print function කියන්නේ වෙනස් කරනවා. හරි. error එකක් ආවේ නැහැ. ඇයි error එකක් ආවේ නැත්තේ? මේක error එකක් එන්න එපා. හරිද? ඇයි දැන් මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ str මේ pointer එකක් මෙතන තියෙන්නේ int එකක්. ඇයි error එකක් ආවේ නැත්තේ? error එකක් ආවේ නැති වෙන්න හේතුව තමයි මෙයා මේ C code එක compile කරන්න C code එකට වඩා මේ players.h file එකට තමයි priority එක දෙන්නේ. එතකොට players.h file එක priority එක දෙන නිසා මේක මෙයා මේ compile කරන වෙලාවේදී කිසිම error එකක් දෙන්නේ නැහැ. හැබැයි run කරද්දී අනිවාර්යෙන් error එකක් එනවා. අපි run කරලා බලමු. random garbage value එකක් තමයි මේ වෙන්නේ. හරිද? මෙතන තියෙන hello world එක නෙමෙයි. කොහොමද මේක නවත්ත ගන්න? කොහොමද අපිට දැන් අපි මේ බග් එකක් හොයාගන්න හරියට error එක එන්න බෑ. එතකොට හරියට error එක ගන්න කොහොමද මේකට type check එක හදාගන්නේ? ඒක හදාගන්නේ කොහොමද දන්නවද? ඒක හදාගන්නේ ඔයා players.h එක හැදුවම ඔයා players.c එකට ඇවිල්ලා ඒකටත් players.h එක include කරන්න. හරි. එතකොට players.h එක එයාගේ C code එකෙත් ඉන්නවා. start එකේ C code එකෙත් ඉන්නවා. දැන් බලමු error එක එනවද කියලා. අන්න දැන් එනවා error එක. හරි. ඊට පස්සේ ගිහිල්ලා අපි දැන් මේ error එක හදමු. error එක තමයි මෙතන. හරි. දැන් බලමු compile වෙනවා. දැන් compile වෙනවා. error එකක් හැදුවා. පොඩුත් හැදුවා. හරි. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා මට header files ගැන කට්ටිය fit නම් මට fit එකක් දෙයි කියලා. කියන්න දාන්න. කට්ටිය නිදිද? හරි. දැන් දෙන්නේ දැන්. හරි. දැන් අපි යමු ඊළඟට මම මෙතන මේ තියෙන ෆන්ක්ෂන් එක අයින් කරගන්නවා මේක. අපි දැන් මෙමු struct කියන්නේ මොනවද කියලා බලමු. හරි. මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ තමයි struct කියන්නේ user defined data type එක. හරි. ඒක මම නිකන් උදාහරණයක් විදිහට කිව්වොත් අපේ සමහර data තියෙනවා අපිට ඒක නිකන් integer එකකින් නිකන් මොකක් හරි array එකකින් දාන්න බෑ. අපිට ඒව කරන්න අපිට දෙක තුනක එකතුවක් ඕන. කියන්නේ array එකකුයි integer එකකුයි ගොඩක එකතුවක් ඕනේ. ඒ data type එක අපිට පෙන්නන්න. උදාහරණයක් විදියට හිතන්න අපිට ඕනේ මොකක් හරි player කෙනෙක්ගේ විස්තර ටික දාන්න. ඒතර player කෙනෙක්ගේ විස්තර දාදී player ගේ නම. හරි. ඊට පස්සේ player මොකක් හරි අපි හිතමු online game එකක් කියලා. ඒතර player country එක. player ගේ තියෙන මොකක් හරි rank එක. ඒ වගේ දේවල් දාන්න, ඒ වගේ දේවල් දාලා අපිට පුළුවන් එක user type එකක් හදාගන්න. මේ player type එක. මෙන්න මේ වැඩේට තමයි අපි use කරන්නේ struct කියන එක. මේ C වල තියෙන struct කියන එක. එතකොට කොහොමද මේ struct එකක් හදාගන්නේ? හරිද? struct එකක් හදාගන්න අපි use කරන්නේ struct කියන keyword. ඒ කියන්නේ structure එකක් හදාගන්න අපි use කරන්නේ struct කියන keyword එක. අපි බලමු කොහොමද මේක. දැන් මම මේකේ struct එක හදන්නේ header file එකේ. හරිද? මේක C code එකේ හදන්න මේ හදන්න තෝ struct එකේ අපිට මේ මේකේ හදතේ ඒක. header file එකේ හදතේ. මේකේ syntax එක තමයි struct ඊට පස්සේ ඔයාලට ඕන struct name එක. දැන් අපිට ඕනේ player කියවනේ. players නෑ අපි player සාමාන්‍ය singular ගන්න. ඊට පස්සේ අපි සංගලවරහන් දාලා
අපි දෙනවා දැන් මේ data type එක ඇතුලේ තියෙන්නේ අපි කස්ටම් හදාගත්ත තව ඒ කියන්නේ මේකේ අපිට පුළුවන් කස්ටම් data type එකක් හදාගන්න අපේ ගාව තියෙන මේ data type ටිකෙන්. ඒතර අපි දෙනවා මම මෙතන name එක දෙනවා. string literal pointer එක. ඊට පස්සේ int level එක යාගේ. හරිද? ඊට පස්සේ score එක දෙනවා. හරිද? ඊට පස්සේ තමයි ඔයා friends count කියලා දාන්න. friends count. හරිද? මෙන්න මේ වගේ අපි හදනවා. එතකොට අපිට පුළුවන් මේ struct එක use කරන්න වෙනම මේකක් විදියට වෙනම data type එකක් විදියට. ඒතකොට කොහොමද මේ data type එක use කරන්නේ? මේ use කරන හරියම ලේසි. මේක use කරන්න පුළුවන් අපිට දැන් මේක දැන් කනෙක්ට්ලා තියෙන නිසා දෙකම අපිට පුළුවන් player කෙනෙක්ව හදාගන්න struct player. එතකොට මේ අපි කතා කරන්නේ මේ player ගැනමයි. මම ලියනවා player 1. හරි. struct player 1. එතකොට player මේකෙන් වෙන්නේ player 1 කියලා හැදෙනවා අලුත් data set ඒ කියන්නේ memory එකේ ඉඩ assign වෙනවා player 1 කියලා data set එකක් දාන්න පුළුවන් තැනකට. එතකොට ඒකට දාන්න පුළුවන් මෙන්න මේ specialize කරලා තියෙන දේවල් ටික. හරි. එතකොට මේක අපිට use කරන්න පුළුවන් complex user defined types දාන්න. define කරන්න complex user defined types. එතකොට අපිට මේක access කරන්න පුළුවන් මෙන්න මේ විදියට. දැන් අපි දැන් මේක අපි නමක් දෙමු. අපි දැන් මේ player නමක් දෙනවා. player 1 access කරන්නේ මෙන්න මේ dot එක තියලා. player 1 dot name. මම name එක දෙනවා මම දෙනවා සීල. player 1 dot level. ඉදාන level එක 1. player 1 dot score. ඉදාන score එකට 100. එසේ player 1 dot friends count. මම එකක් දානවා නිකන් 100ක්. හරිද? එතකොට මෙතන වෙලා තියෙන්නේ මෙන්න මේ ටිකට ඒ ටික assign වෙලා ගිහින් තියෙන්නේ. හරිද? දැන් මේකේ මෙහෙම කරද්දි මට පුළුවන් මේක එහෙම මාරු කරලා දාන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන පිළිවෙලටම මෙතන දාන්න ඕන කියලාක් නැහැ. හරිද? ඊට පස්සේ මට පුළුවන් මේක print කරන්න hello player මම කියලා දාලා මට මෙතන player 1 dot name දෙන්න පුළුවන්. හරිද? තව මම පොඩි මේ side note එකක් හරි. දැන් මෙතන අපි හිතන්නේ files 10ක් විතර ආවා කියලා. ඒ files 10ම නම් දදා යන්න ඕනවනේ. ඒක අමාරු නිසා අපිට පුළුවන් මෙන්න මෙහෙම කරලා තනි ෆයිල් එකක් ලියා ගන්න. තනි මේ line එක ලියන්න. asterisk marker and C. උතර වෙන්නේ ඒ folder එකේ තියෙන ඔක්කොම C file ටික compile වෙනවා. හරි. එතකොට මේ කියනවා hello player C කියලා. හරි. එතකොට අපිට පුළුවන් තව player කෙනෙක්ව හදන්න same struct එක use කරලා. හරි. මම දෙනවා මෙතන player 2 කියලා. අපි ඒකට දෙමු එන්නේ කියන. හරි. මම මේකෙත් නිකන් random values ටිකක් දානවා. හොඳයි. ඊට පස්සේ මට පුළුවන් ඒ player එකවත් අර විදිහටම access කරන්න. හරි. ඔයාලට පේනවා ඇති. player 2 නේ sorry මෙතන වෙනස් කරේ නෑ. ඔයාලට පේනවා ඇති. මෙතන ඒ දෙක මේ වෙලා තියෙනවා. හරි. එතකොට දැන් අපි බලමු
ප්ලේයර් ඔය හදලා තියෙනවා. ඔය හැබැයි කිසි වැලියු එකක් දාලා නැහැ. ඒ කියන්නේ අරිතමැටික් කමෙන්ට් කරලා. එතකොට most of the time ඒක මුකුත් නැතුව තියෙනවා. ඒ කියන්නේ string එකක් නම් මුකුත් නැතුව පෙන්නනවා. integer එකක් නම් most of the time බිංදුව පෙන්නනවා. එතන hello player මුකුත් නැහැ. ඊට පස්සේ අපි බලමු මෙතෙන්ට score දාලා. හරි. මේක දැනට කමෙන්ට් කරන්න. හරි. මෙතන ස්කෝර් එක 1 තියෙනවා. මම හිතන්නේ මේ දැන් තමයි. එක්ක බිංදුව එහෙම නැත්නම් රැන්ඩම් වැලියු එක. රැන්ඩම් වැලියු එකක් කියන්නේ කලින් එතන මෙමරි ලොකේෂන් එකේ තිබ්බ එක. ඒ නිසා මෙතන ඒ මෙමරි ලොකේෂන් එකේ කලින් එක තිබිලා තියෙනවා. අපි දාපු එකම වෙන්න තියෙන්නේ නැත්තේ තාම. ඒ නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මොනවා හරි මොනවාද C වලදී මොකක් හරි දෙයක් ඔයා මොකක් හරි integer එකක් මොකක්ම හරි දෙයක් ඔයා variable එක define කරලා value එකක් define කරේ නැත්නම් most of the time මේකට garbage value එකක් හරි ඔයා expect කරන්නේ නැති value එකක් යනවා. ඒ නිසා ඒක හොඳට handle කරන්න ඒ වගේ තැන්වලදී. හරි. දැන් මේ අපිට තුනේ වගේ දෙයක්. ඒක ඊට පස්සේ අපි දැන් හදාගමු මෙහෙම නැතුව අපිට පුළුවන් මේකෙන් array එකක් පවා හදාගන්න. හරි. අපි හදාගමු නිකන් පොඩි array එකක් බලන්න. player වලින්. හරි. මම හදනවා struct player array. player array size එක 4. player 4 තියෙන array. හරි. එතකොට මේකෙදි පුළුවන් අපිට මෙන්න මෙහෙම ගන්න player array.0.print count. මෙහෙම කරලා අපිට පුළුවන් එක එක player add කරන්න. ඒ කියන්නේ මේක just තවත් data type එකක විතර තමයි හැසිරෙන්නේ. හරිද? ඊට පස්සේ බලමු කොහොමද මේක කවුද වෙනදත් කතා කරා කොහොමද මේ player කෙනෙක්ට player කෙනෙක්ගේ pointer මේ handle කරන්න කියලා. හරි. player 1 නම් මේක හදා අපි මේක back කරලා දෙකම හදාගමු. කලින් තිබ්බ විදිහට. අන්න මේකේ ෆන්ක්ෂන් එකක් හදාගන්න. අන්න මේකේ ෆන්ක්ෂන් එකක් හදාගන්න මේ player.c ෆයිල් එකේ මම දැන් ඒක කරන්න ඕනේ මෙතන ගන්නවා. void increase level if go greater than 100. හරි. දැන් මෙතෙන්ට එවන්න ඕනේ අපි player කෙනෙක්ගේ point එකක්. හරිද? ගලුවා struct මේකට කලින් නම් අපි කොහොමද මේ point එක හදාගන්නේ? point එක හදාගන්න එක normally easy. අපිට තියෙන්නේ struct ඊට පස්සේ player කියන්නේ අපේ struct name එක plus දාන්න player 1 point. හරි. අපි සාමාන්‍ය integer එකක හදනවා වගේම අපිට මේක හදා ගන්නත් පුළුවන්. හරි. මම දැන් මේ function එක හදනවා. මෙතන මේ player කෙනෙක් accept කරන්න පුළුවන් විදියට. හරි. මම දැන් ගිහිල්ලා මේ C file එකේ ඒ function එක හදා ගන්නවා. මම මේ හරිම short code එකක් තියෙන්නේ. player ඔන්න දැන් එන දේ තමයි අපි pointer එකකින් access කරද්දී දැන් කලින් අපි කරේ මේ කරලා තියෙන්නේ direct file එකක කියන්නේ direct player මයි accept මේව කරේ. හැබැයි දැන් අපි මේකට මම මේවල තියන්නේ player ගේ pointer එක. අපි දන්නවනේ integer එකයි integer pointer එකයි දෙකක් නේ. හරි. ඒ වගේ තමයි දැන් මෙතන struct එකයි struct pointer එකයි වෙනස්. ඒතර struct pointer එකකදී struct pointer එකක් use කරලා මෙන්න මේක ගන්න ඕන නෝ. හරි. එතකොට අපිට කරන්න පුළුවන් විදිය තමයි මෙන්න මේ විදිහට player දාලා අපිට පුළුවන් මෙන්න මෙහෙම minus mark එකයි greater than mark එකයි දාන්න.
දාලා අපිට පුළුවන් ෆ්‍රෙන්ඩ් කවුන්ට් කියලා ගන්න. හරි. දැන් මෙතන අපිට ඕනේ ස්කෝර් එක. සෝරි. ඔව් යස් ස්කෝර් එක. ස්කෝර් එක greater than 100 නම් එයාගේ ලෙවල් එක අපි ඉන්ක්‍රීස් කරනවා. හරි. අපිට පුළුවන් ඊට පස්සේ මෙතන මේකට කෝල් කරන්න ඉන්ක්‍රීස් මේක player 1 point. හරි. ඊට අපි print එක උදාම මේක වැඩ කරාද කියලා බලන්න. after level player 1 dot level. දැන් මම මෙතන මේ print කරන්නේ original value එක. බල වැඩ කරයිද කියලා. මේ segmentation fault තමයි හොයාගන්න අමාරු වෙන්නේ. මෙන්න මේකත් මාත් එන්කවුන්ටර් කරන්නේ දැන්. ඔයාලගේ mistake එකක් කියලා දෙනවා. yes mistake එක තමයි මේ point එක ඇදුවට point එකට point කරලා නැහැ මොකද. yes හරි. දැන් මේකේ before level එකයි after level එකයි අපිට පේනවා එකයි කියලා. ඒකට හේතුව මම මේකේ 100 දීලා තියෙන නිසා. මම දැන් මෙතන player 1 ගේ point එක දෙන්නේ නැතුව මම දැන් මෙතන player 2 ගේ point එක. හරි. sorry guys. මේක තවසනම් player 2 දීලා බලමු. player 2 දීලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. එතකොට player 2 ගේ වෙනවා before එක level එක මේක after level එක දෙකට. එතකොට අපිට පුළුවන් මේ විදිහට point එකකින් අර value එක accept කරගන්න. දැන් ඔයගොල්ලෝ දකින්නදී මම අර කලින් segmentation එකේ ආ වෙලාවේ මෙන්න මෙහෙම දෙයක් කරනවා. හරි. මෙන්න මේක. හරි. මේකත් valid. මේකෙදි කරන්නේ ඔයා මේ player ව dereference කරලා dereference කරපු player එකකින් තමයි මේ level එක වැඩි කරන්නේ. මේකත් valid. ඔයගලන්ට ඕනයක් use කරන්න පුළුවන්. අරක තමයි සාමාන්‍යයෙන් prefer කරන්නේ මම. මේකත් ඔය අර හරිය විදිහට වැඩ කරනවා. මේ ඔයගොල්ලෝ දෙකම use කරන්න පුළුවන් මේකේ. සර් කියලා දුන්නේ මේ විදිය. සර් කියලා දුන්නේ මේ විදිය. මේ විදියත් වැඩ කරනවා. හරි. ඊට පස්සේ අපි එමු පොඩ්ඩක් බලන්න මෙන්න මෙහෙම දෙයක්. දැන් මම මේ ටික අයින් කරනවා. ඔයාලා හිතන්න මේ ස්ට්‍රක්ට් එකේ size එක කොච්චරක් විතර වෙයිද? හරිද? size එක determine කරන්න ලේසි වෙන්න මම පොඩ්ඩක් මේකේ string retriever එක අයින් කරනවා. හරි. නැත්නම් ටිකක් කේස් එක වෙනවා. හරි. මට නිකන් chat එකේ දාන්න. ඔයගොල්ලෝ දන්නවා int එකේ අපි බලමු. හරි. හරි. මේකේ 24ක් පෙන්නනවා මේ bytes.
හැබැයි ඔයගොල්ලෝ දන්නවා 24ක් පෙන්වන්න විදියක් නැහැ. මෙතන තරයි ඇයි එතන ලෝන් එකක් තියෙන්නේ? Yes. හරිද? ඒක නේ මට පොඩි දෙයක් චෙක් කරන්න තියෙනවා. මේ කොහොමද ඒක කම්පයිලරෙන් කම්පයිලර් හැන්ඩල් වෙන්නේ වෙනස්ද කියලා. අපි බලමු. දැන් මේක අපි බලමු මේක 4 bytes, මේක 8 bytes, මේකයි 4 bytes. හරි. එතන මෙතන ටෙක්නිකලි 16යි තියෙන්නේ. හරි. yes. මේ මම දැන් දැක්කේ chat එක මේ මොනයි තාම සවුන්ඩ් අවුල්ද? මට පොඩ්ඩක් මැසේජ් එක දාන්න කට්ටිය සවුන්ඩ් අවුල් නම්. හරිද? එතකොට දැන් මෙතන නෑ සීලලේ කලින් දාපු එක. ඔය තමයි. හරි. දැන් මෙතන 24 16 bytes තමයි එන්න ඕනේ. ඇයි මෙතන 24ක් ඇවිත් තියෙන්නේ? හරි. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. අපි දන්නවා අපි සාමාන්‍යයෙන් මොකක් හරි මේකක් හැදුවට පස්සේ මොකක් හරි කම්පියුටර් එකක් ගත්තට පස්සේ අපි ඉගෙන ගන්නවා මේ කම්පියුටර් සිස්ටම්ස් වලට ඕනම RAM එකක් අපි කෑලි වලට කඩලා ඒ කෑල්ලෙන් කෑල්ල තමයි ඇඩ්ජස්ට් කරන්න දෙන්නේ. අපි ඒකට කියනවා වර්ඩ් එකක් කියලා. එතකොට usually මේ word size එක අපි ගන්නෙ ගොඩක් වෙලාවට 8 bytes එක. 8 byte තමයි word size එක එන්නේ. usually. හරිද? ඒක තමයි අපි 16 bit 64 bit කියලා කියන්නේ. හරිද? එතකොට මේ word size ගත්තට පස්සේ අපි හිතමු මෙන්න මේ වගේද මම ගන්න මට අඳින්න පුළුවන් තරම් ගන්න. හරි. අපි දැන් බලුවොත් අපේ මේ word size එක මෙන්න මේ වගේ තමයි අපිට word එකක් එන්නේ. හරි. එතකොට මේ word එක හිතන්න මේ එක size එකක් 64 bit කියලා. එතකොට දැන් මේකේ අපි දැන් හදනවා ඔන්න තව එකක් හදනවා. හරි. දැන් මේකේ හැටියට අපිට පුළුවන් මේ data set එකේ හැටියට අපිට පුළුවන් මේක word දෙකකින් set කරන්න. දැන් මේකේ අපිට පුළුවන් එතකොට මෙන්න මේ කෑල්ල මේකේ දෙකට බෙදලා අපිට පුළුවන් level කියන එක මෙන්න මෙහෙම මෙතෙන්ට දාන්න. හරි. level එක මෙහෙම දාලා ඊට පස්සේ score එකේ 4 bytes මෙතෙන්ට දාලා හරිද? ඊට පස්සේ අනිත් score එකේ අනිත් 4 bytes මෙතෙන්ට දාලා ඊට පස්සේ friend count එක මෙතෙන්ට දාතේ. හරි. හැබැයි memory එක කියන්නේ දැන් ඔයාලා දන්නවා CPU එක කියන්නේ මාර්ම speed component එක සහ memory එකත් එක්ක compare කරද්දි memory එක CPU එකත් එක්ක compare කරද්දි memory එක slow ගොඩක්. එතකොට memory එක කියන්නේ memory එක access කරනවා කියන්නේ CPU එකට හරි time expensive operation එකක්. එතකොට මෙයා මේ score කියන එක ගන්න ඕනේ වුණා මෙයා memory reads දෙයක් කරන්න වෙනවා. මොකද එයා මේ word එක ගන්නත් ඕනේ. දැන් මේ CPU එක word by word නේ කියවන්නේ. එතකොට මේ word එකක් ගන්න ඕනේ මේ word එකක් ගන්න ඕනේ. එතකොට ඔයාලා පේනවා ඉතින් මෙතන CPU එක ලොකු time එකක් waste කරනවා අන byte මේවා දෙක කියන්නේ මේ words දෙයක් read කරනකම් බලන් ඉන්නේ. ඒ නිසා compile එකකින් කරන වැඩේ තමයි මෙහෙම කරන්නේ නැතුව මේක මෙහෙම එකකට ගෙනල්ලා ඊට පස්සේ තුන්වෙනි එකක් හදලා මේ තුන්වෙනි එකට friend count එක දානවා.
තුන්වෙනි එකට ෆ්‍රෙන්ඩ් කවුන්ට් එක දාන්න. එතකොට වෙන්නේ වර්ඩ් 3ක් තියෙනවා අපි ගාව සහ යූස් වෙච්ච නැති බයිට් 8කුත් තියෙනවා. කොහොමද මේක අපි වෙනස් කරගන්නේ? සහ කොහොමද මේක අපි වළක්ව ගන්න? මේක වළක්ව ගන්න පුළුවන් අපි මෙන්න මෙහෙම දෙයක් කරලා. සිම්පලි අපිට පුළුවන් මේ ෆ්‍රෙන්ඩ් කවුන්ට් එක ගෙනල්ලා මෙතනින් තියන්න. හරි. එහෙම වුණොත් මෙයා වර්ඩ් එක යූස් කරන්න. අපිට ඒ වැඩේ මෙතන කරන්නත් පුළුවන්. ඒක කරන්න තියෙන්නේ කොහොමත් කෝඩ් කම්පයිලර් කෝඩේ උඩින් නම් පාලන කියන්නේ. ඒතර අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ෆ්‍රෙන්ඩ් කවුන්ට් එක අරගෙන ගිහිල්ලා ලෙවල් එක යටින් තියාගන්න. දැන් මෙතන ඔයාලට පේනවා සයිස් එක තියෙන්නේ 24. අපි බලමු දැන් මේක කම්පයිල් කරලා. මේකේ සයිස් එක තියෙන්නේ 60. හරි. සේම් එකමයි. සේම් මේ data ටිකමයි. හැබැයි අපි හදන විදිහ අනුව මෙමරි එක යන විදිහ වෙනස් වෙනවා. ඒතර අපි අර සමහර වෙලාවට අපි හිතන්නේ නැතුව කරාට මේකෙදි ලොකු මෙමරි වේස්ටේජ් එකක් වෙන්න පුළුවන්. හිතන්න දැන් මොකක් හරි බෝඩ් එකේ කොටු 30ක් තියෙනවා නම් කොටු 30ට බිට් 4 ගානේ බිට් 4ට වඩා දැන් අපි කම්ප්‍රෙෂන් ඕක මේ වෙනවනේ. ඒතර එකකට බිට් 20ක් 30ක් විතර වේස්ට් වෙවි ගියොත් කොටු 40ට එතන ලොකු මෙමරි වේස්ටේජ් එකක් තියෙනවා. හරි. ඒතකොට එන්නේ ඒ මෙමරි වේස්ටේජ් එක වළක්ව ගන්න පුළුවන් අපි පොඩ්ඩක් හිතලා මෙමරි එක කොහොමද මේක මෙමරි එකේ තියෙන්නේ කියලා හිතලා මේක කරන්න. එතකොට මේක මේ කෝඩ් එක CPU ආකිටෙක්චර් එකත් එක්ක මේ වෙනස් වෙනවා. හිතන්න සමහර CPU ආකිටෙක්චර් එකක් තියෙනවා 32 bit. ඒතකොට 32 bit ආකිටෙක්චර් එකකදී කොහොම කරත් මේ 3 එන්නේ මේ වර්ඩ්ස් 4 ගන්න. එතකොට එයාට අදාළම නැහැ තියෙන පිළිවෙල. හරි. ඒ නිසා CPU ආකිටෙක්චර් එකත් එක්ක වෙනස් වෙනවා මේ මම දැන් කියපු දේ. ඒ නිසා පොඩ්ඩක් ඒක මේවා කරගන්න. දැන් ඕක තමයි මේ ස්ට්‍රක්ට් එකක සයිස් එක ඩිෆර් වෙන විදිය. හරි. දැන් අපි ස්ට්‍රක්ට් ගැන කතා කරලා ඉවරයි. ස්ට්‍රක්ට් ගැන මොනවා හරි තව අවුල් තියෙනවද? මම මේ අපේ අසයින්මන්ට් එක ගැන ඒවා මේ යූස් වෙන්නේ කොහොමද? ඒව ගැන අන්තිමට එන්න. ස්ට්‍රක්ට් ගැන මොනවද අවුල් තියෙනවද සහ ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැත්තම් මට thumbs up එකක්. ප්‍රශ්න තියෙනවා නම් අත උස්සන්න. නැත්නම් chat එකේ. ප්‍රශ්න නැත්තම් පිටයක් දාන්න. හරි. ඊට පස්සේ අපි එනවා යූනියන් කියලා ටයිප් එකකට. හරිද? යූනියන් එකයි ස්ට්‍රක්ට් එකයි අතර ලොකු වෙනසක් නැහැ. හැබැයි යූනියන් ඕනේ වෙන සමහර තැන් තියෙනවා. හරිද? අපි බලමු කොහොමද යූනියන් එක හදන්නේ කියලා. යූනියන් එක හදන්නේ සේම් වගේම තමයි අරක මේ ස්ට්‍රක්ට් එකේ වගේම තමයි ඒකේ මොනවද සින්ටැක්ස් එකක් තියෙන්නේ. අපි කරන්නේ යූනියන් නේම් එක. දැන් මම කියන්නේ මේ යූනියන් එක කියන්නේ මොකක්ද කියලා. යූනියන් එක කියලා කියන්නේ ඒක ඒ කියන්නේ අපිට පුළුවන් දැන් මෙතන මේ අපිට පුළුවන් නේ ලෙවල් එක ෆ්‍රෙන්ඩ් කවුන්ට් එක ස්කෝර් එක තුනම ඩිෆයින් කරන්න එකපාර හදලා. යූනියන් එකදී ඔය තුනෙන් එකයි ඩිෆයින් කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ එකපාරකට මේ ස්ට්‍රක්ට් එකේ මෙම්බර්ස් තුනටම දැන් ඉන්න පුළුවන්. හැබැයි යූනියන් එකේ එක මෙම්බර් කෙනාට ඉන්න පුළුවන් එකපාරකට. හරි. ඒක සමහර තැන්වලදී ඕන වෙන තැන් තියෙනවා. හරිද? මම දැන් උදාහරණයක් කියන්නම්. උදාහරණයක් විදිහට හිතන්න දැන් මේ ප්ලේයර් ඉන්නවා. නෑ අපි උදාහරණයක් විදිහට අපි මේකට හදමු අලුත් ස්ට්‍රක්ට් එකක්. හරිද? මම මේ ස්ට්‍රක්ට් එකක් හරි. ස්ට්‍රක්ට් එකක් අපි හදනවා බෝඩ් සෙල් කියලා. හරිද? බෝඩ් සෙල් මොකක් අපිට අපි දාන්නේ මේ තව මොකක් හරි type හෝම් මොකක් හරි එකක් දාලා දැන් මේ හිතන්නකෝ අපි හදන්නේ මොනොපොලි බෝඩ් එකක් කියලා. මොනොපොලි බෝඩ් එකක් හදනවා නම් අපේ එක කොටුවකට තියෙන්න ඕනේ මේවා වෙනස් නේද? කියන්නේ හිතන්න ප්‍රොපර්ටි එකකට තියෙන්න ඕනේ එක data ටිකක්. ඊට පස්සේ මොකද දැන් සෙල් එකෙන් සෙල් එක වෙනස් වෙනවනේ. ඔයා ප්‍රොපර්ටි එක තියන් ඉන්න සෙල් එකට ඕනේ එක data ටිකක්. ඊට පස්සේ යුටිලිටි එකක් මොකක් හරි අර මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකක් හරි ඒ වගේ මොකක් හරි තියෙනවනේ ඒකට තියෙනවනේ තව data ටිකක්.
හැබැයි කොයි වෙලේවත් බෝඩ් එකේ තියෙන සෙල් ඩේටා ටික දෙක තුනක් එකපාර තිය වෙන්නේ නැහැ. හරිද? අන්න ඒ වගේ තැනකදී අපිට මේ යූනියන් එක යූස් කරන්න පුළුවන්. උදාහරණ තමයි අපි දැන් මෙතන දානවා මම දැන් හදනවා යූනියන් එකක් අලුතින්. දැන් තමයි යූනියන් එකේ අපි සින්ටැක්ස් එකක් තියෙනවා. මම දානවා සෙල් ඩේටා කියලා. හරි. සෙල් ඩේටා කියලා මම දානවා අපිට දාතේ මේකේ අපි දැනට දාමු දාන්න අපි නිකන් ඉන්ටිජර්ස් ටිකක් දාමු. හරි. is on නැත්නම් මට මේක ටිකක් ඇකියුරේට් කරලා හදත හැකි මම මේකේ තව ස්ට්‍රක්චර් එකක් හදාගන්නවා. එතන හිතන්නේ මම මේ යුටිලිටි ඩේටා කියන්නේ යුටිලිටි එක තියෙන්න ඕන ඩේටා. හරිද? ඊට පස්සේ යන්නානවා හරිද? ඉතින් මට මේක පුළුවන් මේ ටිකක් ඇකියුරේට් කරලා මේ හදන්න ටිකක් අර අසයින්මන්ට් එක ලේසි වෙනවා වගේ. එතකොට දැන් මේකේ මම ස්ට්‍රක්චර් එකක් දාලා තියෙනවා. මට පුළුවන් මේක දෙන්න. පළවෙනි මේකේ තියෙන්න පුළුවන් ස්ට්‍රක් යුටිලිටි ඩේටා. හරි. මම ගත්ත උදාහරණයක් ලොකු වැඩි දන්නේ නැහැ. මම සිම්පල් එකකුත් පෙන්නන්නම්. එතකොට මේ සෙල් ඩේටා වල එක වෙලාවකට තියෙන්නේ යුටිලිටි ඩේටා වල නම් යුටිලිටි ඩේටා නැත්නම් ප්‍රොපර්ටි ඩේටා ප්‍රොපර්ටි ඩේටා. හරිද? මේක මාර්ගයට අපිට යූස් කරන්න පුළුවන් අපේ අසයින්මන්ට් එකේදී. මම දැන් පෙන්නන්න කොහොමද යූනියන් එක වැඩ කරන්නේ කියලා සිම්පල් එක්සැම්පල් එකක්. මම දැන් මේ ටික පොඩ්ඩක් අයින් කරගන්නවා. අපි මෙතනම යූනියන් එක හදමු. ලේසියට. යූනියන් එක අපි හදනවා number කියලා. හරි number කියලා යූනියන් එකක් හදනවා. int n nd int ld sorry long ld float f අන්න මේ හදාගන්නේ number එකක්. හැබැයි number එකෙත් එකපාරකට තියෙන්න පුළුවන් මෙන්න මේ තුනෙන් එකක්. හරිද? එතකොට මට පුළුවන් union number num1 සමානයි කියලා ඔහොම තමයි එකක් හදාගෙන num1.d සමානයි 100යි කියලා දෙන්න. හරි. ඊට අපිට පුළුවන් printf කරන්න. අන්න මේ printf කරන මම මේ තුනම හරිද? තුනම printf කරනවා. num1.d num1 num1.lf ld num1. හරි. මම දැන් මේක තුනම දෙනවා. තුනම දුන්නාම මම තාම එකයි ඩිෆයින් කරලා දෙනවා. බලමු මොකක්ද දෙන්නේ කියලා. මේක 1000 ආවා. මේවට රැන්ඩම් ගාබේජ් එකේ වෙන්නේ. අපි බලමු මේකේ මේක දෙන්න නැතුව LD දී. හරි. LD වල අපි දෙමු 1000. මේ නම් ගොඩක් දුරට එයි මේ ගාබේජ් වලින් වෙනකොට අරක රීප්ලේස් වෙලා. ඔය පේනවා ඉතින් මේ ඉන්ටිජර් එකත් අපි මේ ඉන්ටිජර් එක දාලා තියෙන 1000ට හැබැයි ඉන්ටිජර් එකත් රීප්ලේස් වෙලා තියෙනවා 1500 කියලා. හරි. ඊට පස්සේ මේකේ අපි බලමු f එකට දාලා 1500. මම නැවතන f එකට දාද්දී මේ මෙතන පිටිපස්සට f එකක් දාන්න ඕනේ. අර පේන ඇති 1500 ඇවිල්ලා තියෙනවා. හැබැයි මේකට වෙන ඒවා ඇවිල්ලා තියෙනවා.
මේකෙදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? මේක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මම මේක වෙන විදියක් කියන්නේ. හරිද? මේකෙදි වෙන්නේ C ප්‍රෝග්‍රෑම් එකෙන් ඇලොකේට් කරනවා මෙන්න මේ වගේ මෙමරි එකක්. ඒ මෙමරි එක ඇලොකේට් කරන අපි දැන් බලමුකෝ මේකේ සයිස් එක බලමුකෝ අපි පොඩි එක්ස්පෙරිමන්ට් එකකට එක්ක. printf size of number. හරි සයිස් එක බලන්න. සයිස් එකේදී මේක එන්නේ 8 කියලා. හරි. මෙයා ගන්න සයිස් එක මේ තව අනිත් පොයින්ට් එක. මෙයා ගන්න සයිස් එක ඩිටර්මයින් වෙන්නේ මේ කලෙක්ෂන් එකේ තියෙන ලාර්ජස්ට්ම සයිස් එකක් යන මේකෙන්. දැන් මේකේ ලාර්ජස්ට්ම යන්නේ මේ ලෝන් එකටනේ. ඒ නිසා තමයි මෙතන 8 bytes ගිහින් තියෙන්නේ. හරිද? මේකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. දැන් මේකෙදි මෙයා බලනවා ලාර්ජස්ට් එක මොකක්ද කියලා. ලාර්ජස්ට් එක මොකක්ද කියලා අරගෙන ලාර්ජස්ට් එකට ගැලපෙන ලාර්ජස්ට් එක ස්ටෝර් කරන්න පුළුවන් මේකක් දානවා. ඒ කියන්නේ මෙමරියක් එයා හදා ගන්නවා. හදාගෙන ඉවර වෙලා ඔයා මොකට data දැම්මත් ඔයා දැන් මේකේ D එකට data දැම්මත් LD එකට data දැම්මත් F එකට data දැම්මත් මෙයා මේ ටික ස්ටෝර් කරන්න මෙන්න මේ same space එකේ තමයි. මේ same space එකේ තමයි එයා අර ඔක්කොම data ටික ස්ටෝර් කරන්නේ. ඒතර ඔයා මෙතන දැන් අපි මෙතන මේ D 1000 දීලා LD 1500 දෙනවා කියලා කියන්නේ D 1000 දුන්නාට පස්සේ මේ ස්පේස් එකට 1000 ඇවිල්ලා. ඊට පස්සේ LD 1500 වෙලා තියෙනවා කියලා කියන්නේ D වල තිබ්බ වැලියු එක එතන මේ මෙමරි ලොකේෂන් එකේම අයින් වෙලා ඒ මෙමරි ලොකේෂන් එකේ තිබ්බ වැලියු එක රීප්ලේස් වෙනවා 1500 LD ෆෝමැට්. ඒ කියන්නේ මේ ලොං ෆෝමැට් එක. හරි. ඊට පස්සේ දැන් 1500 මේ ෆ්ලෝටින් පොයින්ට් එක දැම්මට පස්සේ ෆ්ලෝටින් පොයින්ට් එකට දාලා බයිට්ස් ටිකෙන් රීප්ලේස් කරනවා. මෙන්න මෙතන තියෙනවා මේක. ඒක නිසා තමයි ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ දෙකම එක ගානක් ඇවිල්ලා තියෙනවා. මොකද මේ දෙන්නම රීඩ් කරන්න සේම් වැලියු එක මේකට තියෙනවා. ඒ මෙමරි ලොකේෂන් එකේ තියෙන. හැබැයි වැරදි ෆෝමැට් එකකින්. හරිද? ඒ නිසා තමයි මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. අනෝ තමයි යූනියන් එක ගන්න. මම හිතනවා යූනියන් එකත් මේ ක්ලියර් කියලා. එතකොට ඒකේ එකපාරකට එක මෙම්බර් කෙනාමයි හෝල්ඩ් කරන් ඉන්න පුළුවන්. හරි. ක්ලියර් නේද ඒක? guys yes ඒක ක්ලියර්. දැන් මම පොඩි තව දේවල් ටිකක් මේකේ දාන්න. කොහොමද අර දැන් අපි මෙච්චර වෙලා මේ ඩොට් එක තියලානේ ඩිෆයින් කරේ. ඒතර එහෙම නැතුවත් අපිට පුළුවන් ස්ට්‍රක්ට් ඩිෆයින් කරන්න. දැන් මම මේ ආයි ස්ට්‍රක්ට් වලට ආවා. හරි. යූනියන් ඉවරයි. දැන් ආයි මම ස්ට්‍රක්ට් වලට ආවේ. මෙන්න මේක මට පොඩ්ඩක් මිස් වුණා කියන්නේ. මෙන්න මේ දේ. දැන් අපි මෙතන මේ ප්ලේයර්ස්ලා ඔක්කොම මෙහෙමනේ දාලා තියෙන්නේ. හරිද? අපිට මෙහෙම නැතුව මේක මේ ඩිෆයින් කරන්න පුළුවන්. මෙහෙම නැතුව ඩිෆයින් කරන විදිය තමයි දැන් මෙතන නේම් කියලා දාලා දැනට නිකන් දැන් අපි මෙතන නේම් කරනවා. හරි. මේක නේම් කියලා අපි එකක් දාමු. හරි. මේකේ අපිට මේකම කරන්න පුළුවන් තව විදිහක් තමයි මෙන්න මේ විදිහට මෙතෙන්ට ඇවිල්ලා මේක සමාන ලකුණ දාගෙන අපි ඇරේ එකක් ඩිෆයින් කරන විදිහටම මේක අපිට හදාගෙන යන්න පුළුවන්. හරිද? එතකොට මේ පිළිවෙලට දාන්න ඕනේ. ලෙවල් එක අපි දාන්න ඕනේ 1යි. ඊට පස්සේ රෙන් කවුන්ට් එක 100යි. ඊට පස්සේ ස්කෝර් එක 100යි. හරි. මේක අපි ඒ විදිහටම දාන්න ඕනේ. දාලා අපි බලන්න කම්පයිල් කරන්න. හරි. ඒ කම්පයිල් කරත් ඒක වැඩ කරනවා. ආයි දැන් මේකෙදි අපි පිළිවෙලට දානවා අපිට පිළිවෙලට නොදා දාන්නත් පුළුවන්. පිළිවෙලට නොදා දාන්න නම් ඔයා දාන්න ඕනේ විදිහක් තියෙනවා. නෑ. මේකේ මේව නැතුව දානවා නම්
අපිට පුළුවන් මේ කෙලින්ම නිකන් දාන්නත්. ඒක සර් කියලා දුන්නේ නැහැ මාත් පාරක් මම වෙරි එක මේවා කරා. yes. මට ඒක මට හරියටම මීට නෑ. අර විදිහට කරන එක තමයි ඒක සාමාන්‍ය මේක මම අර විදිහ මම හොයාගත්තොත් මම දානවා කරන්නේ මේ මොකක් හරි රිසෝස් එකක් හම්බුනොත් මට. තව මට කියන්න තිබ්බ දෙයක් තමයි හිතන්න ඔයාලා දැන් මේ ප්ලේයර්ව හදාගත්තට පස්සේ දැන් මෙතන නෙවෙයි දැන් ඔයා මේ අක්කර වෙන ටෙස්ට් කරන ස්ට්‍රක්චර් එකක් හදාගත්ත කියලා හිතන්නකෝ. ඔයාලට ස්ට්‍රක්චර් එක හදාගත්තට පස්සේම ඔයාලා මේ ස්ට්‍රක්චර් එක හදාගත්ත ගමන්ම ඔයාට ඕන වෙනවා මේ මොනවා හරි තව වේරියබල් ටිකක් හදාගන්න. ඒ ස්ට්‍රක්චර් ටයිප් එකේ. මේතකොට ඔයාලට පුළුවන් මෙන්න මේක ගන්න. ඔයාලට පුළුවන් මෙතන ටෙස්ට් 1 ටෙස්ට් 2 ඒ වගේ දෙන්න. එතකොට මේ ටෙස්ට් 1 ටෙස්ට් 2 කියන්නේ මේ ටෙස්ට් ස්ට්‍රක්චර් එකෙන් හදිච්ච මේවා. ඒ කියන්නේ අපි අතන අර player 1 player 2 අර විදිහට හදාගත්තා වගේ මම මෙහෙමත් හදාගන්න පුළුවන්. ආයි මම තව කියන්න දෙයක් හිතපු දෙයක් තමයි ඔයාලට පුළුවන් මේ player කියන එක මේ දැන් ඔයා හැම වෙලේම මේකේ player එක දාන්න බෑ මෙහෙම. type def struct player. එතකොට මෙතන player විදිහටම use කරත හැකියි. මේ struct එක නැතුව. sorry මම දාලා මෙතන දාන්න. මම පොඩ්ඩක් මේ වෙලාව දිනේ මම මේ type def use කරේ නෑ කොහෙවත් තාම. player. හරි. එතකොට මේ player එක මෙයා අඳුනගන්නේ මෙයාම තමයි. මොකද මෙතන type def එකක් ගිහින් තියෙන නිසා. අනුපෙනදී ඒක still same වැඩ කරනවා. yes. ඔය ටික තමයි අපිට කරන්න තියෙන්නේ. දැන් මේවා කරන්න තියෙන්නේ කොහොමද අපේ assignment එකේ දේවල් ටික මේවා කරන්න කියලා. හරිද? එතකොට මම නිකන් පොඩි මේවා ටිකක් කියන්නම්. ඕකේ ඔයගොල්ලන්ට මුලින්ම අමාරු වෙන්න ගන්න තැනක් තමයි මේ tie breaking කියන එක. එතකොට මේ tie breaking කෑල්ල චුට්ටක් හිතන්න තියෙනවා. එතන ඔයගොල්ලන්ට යන්න පුළුවන් පැති දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් recursive පැත්තකට යන්න. يعني එතකොට tie එක break කරන්නේ function එක recursively call කරලා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් normal players 4 දෙනෙක් ඉන්න නිසා ඔයගොල්ලන්ට නිකන් recursive functions යන්න නැතුව නිකන් normally code කරන් යන්න පුළුවන්. recursive function එකට ගියොත් code එක අඩුයි. හැබැයි හිතන්න වැඩි. normal code එකට ගියොත් code එක වැඩි හිතන්න අඩුයි. ඒ ටික තියෙනවා. ඊට පස්සේ අනිත් දේ තමයි දැන් අපි board එක හදාගන්න බෑ ඔක්කොම ගන්න. board එක හදාගන්න අපි අනිවාර්යෙන් use කරන්න ඕනේ struct එක. හරිද? ඒක සර් lecture එකේදීත් කිව්වා මේ කියන්නේ කෙලින්ම කිව්වා ඒක obviously ඒක මෙහෙමයි කියලා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ use කරන්න. හරිද? එතකොට අපිට පුළුවන් struct board cell board කියලා දාලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට board cell 40ක board එකක් හදාගන්න. ඊට පස්සේ මේ each cell එකට අපිට පුළුවන් data assign කරගෙන යන්න. මේකේ dot name එක start. ඊට පස්සේ ඊළඟ එක ඊට පස්සේ ඊළඟ එක පිටාත වෙනවා තිබ්බේ. හරි. ඔන්නෝම assign කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට function pointers දැන් වෙනජ කරන්න. මෙන්න මේ function pointers මෙන්න මේ විදිහට use කරවෙයි. හිතන්න අපි player කියන type එක ගමු. හරිද? අපි ගමු මේ විදිහටම struct එක දැන් මේක න type def තියෙනවා නේද? අපි type def එක දානවා. player players ලා අපි හදමු හතරක්. ඒතර players හතර හදලා මම මේ පොඩි example එකක් පෙන්නන්නම්. players හතරක් හදනවා. ඊට පස්සේ මම හදනවා මම දැන් මෙතන මේ player ගේ මේකේ මේ ටික අයින් කරනවා. මම player ගේ නම විතරයි තියන්නේ. නම විතරක් තියෙනවා. මම දැන් player ගේ player 1 අපි දෙමු player
සීරෝ නේම් එක P කරන්න රැන්ඩම් නම් ටිකක් දාන්න මට ස්ක්‍රීන් එකේ මුලින්ම පේන ටික මම දාන්න දුනාන්න ඒ නෝයිස් එක ගන්න ස්ක්‍රීන් එකේ තියෙන හරි අපි දැන් මේ විදිහට ප්ලේයර්ස් 4 දෙනෙක් හදාගත්තට පස්සේ අපිට හිතන්න මේ ඒ එක ප්ලේයර් කෙනෙක්ට යුනික් දෙයක් තියෙනවා කියලා උදාහරණයක් විදියට ප්ලේයර්ට තියෙනවා බයි ප්‍රොපර්ටි එකක් බයි කරන්න විදිහ. හරිද? එතකොට මට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. හරිද? මට පුළුවන් void buy property. හරිද? ඊට පස්සේ මේ ප්‍රොපර්ටි එකට මෙයා ප්ලේයර් කෙනෙක්ම ගන්නවා. ප්ලේයර්වත් ඉල්ල ගන්නවා. දැන් මේ buy property කියන එක player 1 property එක buy කරන්න එක විදිහකට player 2 buy කරන්න එක විදිහකට මේ ඒව කියන්නේ එකිනෙක කෙනාට වෙනස්නේ buy කරන විදිහ. හරි. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ ටික මේව කරලා ඔයාලට කියන්න දැන් මේකේ ෆන්ක්ෂන් එක දැන් මේ ෆන්ක්ෂන් ටික මේකේ හදාගත්ත කියන්නේ අනිවාර්යයෙන් මේ ටිකත් හදන්න ඕනේ. එතනත් ලියන්න ටික. මම මේ කියන එක හොඳට අහන්න නිසා ඔයාලට ක්ලියර් නැත්තම් මට කියන්න මොකද මේක මේ ගොඩක් වටින කෑල්ල. දැන් මම මෙතන මේවා හතරක් හදාගත්තා. මෙතන දැන් මම හදාගන්නවා ෆන්ක්ෂන් පොයින්ටර් එකක්. හරිද? මම පොයින්ටර් එක හදාගන්නවා type එක void ඊට පස්සේ අපි ලියා ගන්නවා වරහන් ඇතුලේ පොයින්ටර් name එක. මම ලියනවා by property. as parameter එක ඕනේ වෙන්නේ player කියලා ඒකේ පොයින්ට් එක වань පොයින්ට් එක මෙතන දාන්න ඕනේ ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන දාන්න player 0 dot y property සමානයි y property කොයි player 1 හරි ඊට පස්සේ මේකට පාස් කරන්න ඕනේ අරයාගේ මේක හරි ඔයාලට එතකොට දැන් මේකෙදි කරන්න පුළුවන් දේ තමයි මේකෙත් ෆන්ක්ෂන් පොයින්ට් එක නවන්න ඕනේ මේ බ්‍රේන් එක ෂට් ඔෆ් වෙලා තියෙන්නේ මේ අසයින්මන්ට් එක
Yes. So අපිට නිකන් ෆන්ක්ෂන් එක විතරයි දෙන්න දෙන්නේ. අයියෝ මම කරපු කොහමද? හරි මම දැන් මෙතන කරලා තියෙන්නේ මේකේ මෙන්න මේ විදිහට අපි දැන් මේ ෆන්ක්ෂන් හතරට පොයින්ටර්ස් හතරක් හදාලා තියෙනවා. හරි. එතකොට දැන් මේ මැද තියෙන්නේ මේ එකින් එකට මේ වෙනස් නිසා මේවා ටික. අපි දැන් බලමු මේකේ layer 1 හරි. දැන් මේකෙදි දැන් මේ මම මෙහෙම මේ ෆන්ක්ෂන් වලට නිකන් මෙහෙම දාලා තින්නේ දැන් එක එක්කෙනාට වෙනස්නේ මේවා ටික. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ආතලඩක් කරන්න. ඔයාලට පුළුවන් ඔයාලට for loop එකක් දාලා මේ ෆන්ක්ෂන් ඔක්කොම කෝල් කරතේ මේ ෆන්ක්ෂන් හතර වෙන වෙනම කෝල් කරතේ එකපාර. හරි. ඔයා දැන් මෙතන ඔයාලට කරන්න තියෙන්නේ players ලගේ දැන් මෙන්න මේ players ලගේ ඔයාගේ player ගාවට ගිහිල්ලා හරිද? එයාගේ buy property එක කෝල් කරනවා. එයාම පාස් කරනවා. හරිද? හිතනවා මේක තේරෙන්නේ නැති කියලා මේ තියෙන ප්ලේයර්ගේ මේ මෙන්න මේ ෆන්ක්ෂන් පොයින්ට් එක අපි කෝල් කරනවා. එයාම පාස් කරනවා. හරිද? එතකොට වෙන්නේ අපේ ෆන්ක්ෂන් කෝල් එක ඔටෝ වෙනවා. හරිද? yes. අරක තමයි මෙතන මේක නම් වෙලා තියෙන්නේ තාම ඩිෆයින් දාන්න නැති නිසා මේ ටයිප් එක. හරිද? අන්න වෙනදී මෙතන අර විදියට වෙලා තියෙනවා. දැන් මට පුළුවන් මේ ෆන්ක්ෂන් එක දැන් මේ එතකොට තුන් දෙනාට මේ ෆන්ක්ෂන් හතරක් විතර ලියත හැකියි. හරි. මම කරලා මේක කම්පයිල් කරොත් මං හිතනවා මේවෙන් අයිඩියාවක් එනවා ඇති කියලා මේක දැන් උදාහරණයක් විදිහට දැන් මේවා අපිට වෙන වෙනම නැත්තම් ස්විච් කේස් හදලා ලියන්න වෙනවනේ. හරි මේක තේරුණා මේක මේ කරපු වැඩේ තේරුණා නම් ඒක කරන්න. එහෙම නැත්තම් ඔයගොල්ලෝ ස්විච් කේස් එකක් දාලා කරත හැකි මේකයි. මේක ලේසි විදිහක්. මේක කරන්න පුළුවන්. මොකද ඔයාලට මේ හතර දෙනාටම එකම දේ කරන්න ෆන්ක්ෂන් හතරක් කනෙක්ට් කරතේ හැකි. හරිද? මම හිතනවා තේරෙනවද කියලා. සීන් එක තේරෙනවද? තේරෙනවද? ප්‍රශ්න තියෙනවා නම් මේ දාන්න chat එකට. guys තේරුණාද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඔන්න ඔය වගේ දෙයක් ඔයාලට කරත හැකි. දැන් මේක ගොඩාක් player behavior වලට මාරු විදිහට වැදගත්. ආයි ඔයා තියන් ඉන්න ඕනේ ගේම් එකේ ස්ටේට් එක. හරිද? ඒකට තව ස්ට්‍රක්චර් එකක් ඔයා හදාගත්තා. කියන්නේ ගේම් එකේ මේ යන්නේ මොන රවුන්ඩ් එකක්ද? මොන ඉන්ෆ්ලේෂන් පර්සන්ටේජ් එක මොනවද? ඒක වෙන වෙනම ඔයා මේ වෙන වෙනම වේරියබල් තියන් ඉන්නකොට ඔයාලට ලේසි ඒක ස්ට්‍රක්චර් එකකට හදාගත්තා. මොකද එහෙම කරද්දී ඔයාලට ෆන්ක්ෂන් එකකට මුළු ගේම් ස්ටේට් එකම එකපාරට පාස් කරද හැකි. අර එකින් එක පාස් කරන්නේ නැතුව. හරිද? අන්න ඒ වගේ දේවල් කරත හැකි. ඊට පස්සේ අනිවාර්යෙන් ප්ලේයර් කෙනෙක්ට ස්ට්‍රක්චර් එකක් එන්න ඕනේ. ඊට පස්සේ තව මොනවද තියෙන දේවල්? තව මොනවද ප්ලේයර් අසයින්මන්ට් එක ගැන ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න. දැන් ආපු ප්‍රශ්න තියෙනවා. මේක තමයි Q&A session එක. questions තියෙනවා නම් answer කරන්න. questions නැද්ද? හරි මට පේන්නේ questions නෑ වගේ. අවුලක් නෑ. එහෙම වුණොත් මේ දැන් මම මේ අපි දැන් මේ කරපු ටික අනිවාර්යෙන් දැන් ගොඩක් යූස් වෙනවා ඇතුළ මේ අසයින්මන්ට් එක පුරාවටත්.
ඒ නිසා මොනවා හරි සීන් එකක් තිබ්බොත් මේකේ රෙකෝඩින් එක වෙනුජත් කියලා දායි මේ මාත්මා එක දාන්න. ඒකත් බලන්න. ඒ කියන්නේ මේ මොනවා හරි අවුල් තිබ්බොත් එහෙම නැත්තම් ඒක බලනවට වඩා ලේසි නම් පොඩි ප්‍රශ්නයක් නම් අපි දෙන්න එක්කෙනාට මැසේජ් එකක් දාන්න. එතකොට මේක කරපුවාම ඉන්න ඕනේ නෑ. ඕනෙම දෙයක මේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් දෙන්න එක්කෙනාට මැසේජ් එකක් දාන්න. එහෙනම් ওই ටික තමයි කරන්න තියෙන්නේ අපිට අපි කරපු දේවල් වලින්. ඒ වුණොත් අපි මේක නවත්තමු. හරි. එහෙනම් guys කට්ටියටම good night. bye.